මේ ළඟදී මම ඔෆිස් එකේ ඉන්නකොට ආවා තාත්තා කෙනෙක් ඇවිල්ලා මට කිව්වා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම කිව්වා මොකක්ද කියලා. මගේ දරුවත් එක්ක හිටපු 3 දිනක් තමයි සර් අර කට්ටු ගාඩක් උස බිල්ඩින් එකෙන් පැනලා මැරුණේ කියලා කිව්වා. දැන් ඔයාලට මොකද තියෙන්නේ ප්‍රශ්නේ? දැන් ඒකේ මොකද්ද ආට බලපෑමක් වෙලා තියෙන්නේ කියලා කිව්වා. මගේ දුවත් ඒ ළමයින්ත් එක්ක එකටම හිටපු කෙනෙක්. දැන් දුවත් ඒකට ඇබ්බැහි වෙලා තියෙනවා. මට බයයි මගේ දුවත් ඔය වගේ තත්ත්වයකට ගිහිල්ලා නෙළුම් කුල්න උඩට ගිහිල්ලා පණීද කියලා. අපේ දරුවෙක් නැත්නම් අපේ සහෝදරයෙක් නිකන් සොම්බිලා වගේ ඉන්නවට කැමතිද? නෑ, කිසිම කෙනෙක් කැමති නෑ. ළමා පරපුර මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඒවට ඇබ්බැහි වෙලා. Educational YouTube channel. විශේෂයෙන්ම මම නියෝජ්‍ය පොලිස්පති මත්ද්‍රව්‍ය කාර්යාංශය තරුණ පරපුර ළමා පරපුර මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඒවට ඇබ්බැහි වෙලා. අපි මෙහෙම ඇබ්බැහි වෙන පරපුරක් කොහොමද අනාගත සමාජයක් නැත්නම් අනාගත සමාජයකට කොහොමද අපේ දරුවෙක් නැත්නම් අපේ සහෝදරයෙක් කවදාවත් කැමති නැහැ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නිකන් සොම්බිලා වගේ ඉන්නවට කැමතිද? නෑ, කිසිම කෙනෙක් කැමති නෑ. නමුත් අපි ලංකාවට එන මත්ද්‍රව්‍ය ප්‍රමාණය දෛනිකව ඉතාමත්ම විශාලයි. අපි කොච්චර නාවික හමුදාව, ත්‍රිවිධ හමුදාව දාලා කොච්චර මෙහෙයුම් කරත් ඊට හොර පාරෙන් කොච්චර ගොඩබිමට එනවද? ඒවා ජාලගත නැත්නම් පාතාලයත් එක්ක බැඳිච්චි මේ ජාලගත සංවිධාන වලින් තමයි මේ සම්පූර්ණ මේ මත්ද්‍රව්‍ය ලංකාව තුළ ව්‍යාප්ත කරන්නේ. වර්තමානයේ ගත්තාම ජාත්‍යන්තර පාසල් වල බහුතරයක් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ ළඟදී මම ඔෆිස් එකේ ඉන්නකොට ආවා තාත්තා කෙනෙක් ඇවිල්ලා මට කිව්වා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම කිව්වා මොකක්ද කියලා. මගේ දරුවත් එක්ක හිටපු 3 දිනක් තමයි සර් අර කට්ටු ගාඩක් උස බිල්ඩින් එකෙන් පැනලා මැරුණේ කියලා කිව්වා. මම කිව්වා දැන් ඔයාලට මොකද තියෙන්නේ ප්‍රශ්නේ? දැන් ඒකේ මොකද්ද ආට බලපෑමක් වෙලා තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මගේ දුවත් ඒ ළමයින්ත් එක්ක එකටම හිටපු කෙනෙක්. දැන් දුවත් ඒකට ඇබ්බැහි වෙලා තියෙනවා. මට බයයි මගේ දුවත් ඔය වගේ තත්ත්වයකට ගිහිල්ලා නෙළුම් කුල්න උඩට ගිහිල්ලා පණීද කියලා. ඉතින් සර් මගේ ඉස්කෝලේ දුවගේ ඉස්කෝලේ 100 ගාණක්ම ළමයි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන මේ අයිස් වලට. ඉතින් සර් මගේ දුව කොහොම හරි බේරලා දෙන්න කියලා කියනවා. ඉතින් ඒ වගේ තාත්තලා නැත්නම් ඒ වගේ දෙමව්පියන්ට ලොකු ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙන මේ මත්ද්‍රව්‍ය හේතු කරගෙන. ඊට පස්සේ තියෙනවා අවපීඩක කියලා. ඒකට අපි අබින් ඊට අමතරව මෝෆින් සහ හෙරොයින්. ඊට පස්සේ මායාකාරී කියලා ඔය ටැබ්ලට්ස් තියෙනවා, LSD වගේ ටැබ්ලට් තියෙනවා. ඒවා ගත්තාම වෙනම විකෘති ලෝකයක ඉන්නේ. ඔකට දැකලා තියෙනවා සමාජයෙන් ඔය ප්‍රවෘත්ති වලින් දකිනවා දෛනිකව කොච්චර ප්‍රමාණයක් මරණවද? අපි බලන්නේ කියන නිවුස් වලට කියනවා අද අරේපත් වුණා මෙහෙපත් වුණා කියලා. මේකේ බහුතරයක් මේ අයිස් නැත්තම් මේ LSD වගේ ශරීරයට දරා ගන්න බැරි මත්ද්‍රව්‍යයක් ගහලා තමයි ඇවිල්ලා ওই පාතාල ක්‍රියාකාරකම් කරන්නේ. අපි අත්අඩංගුවට අරගෙන නැත්තම් ඒවා දිගින් දිගට විමර්ශනය කරලා බලනකොට මේ මරන්න ආපු ෂූටර්ස්ලා බහුතරයක් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. මරන්නේ මොකේද? එක්කෝ ලක්ෂ 2-3කට නැත්තම් දෛනිකව දෙන ওই මත්ද්‍රව්‍ය පොඩි කෑල්ලකට තමයි මරන්නේ. ඒ තත්ත්වෙට දැන් පත් වෙලා ඉවරයි සමාජය. මේ සමාජයේ අභිආයුධ සැරිසරන. ඔය සැරිසරන අභිආයුධ බැරි වෙලාවක් කාගේ හරි මත්ද්‍රව්‍යයක් එක්ක ඇඩික්ට් වෙච්ච කෙනෙක්ගේ අතට ගියොත් නේ අනිවාර්යයෙන්ම කාට හරි පත් වෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් බවට සමාජයේ පත් වෙලා තියෙන්නේ. අපි මේකට 1818 නැත්නම් 1.8 කෙටි පණිවිඩ නැත්නම් දුරකථන අපි හඳුන්වලා දීලා තියෙනවා මේ ඕන කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන් හොට්ලයින් එකක්. ඒ අනුව දැනට 4947ක් මේකට තොරතුරු ලැබිලා තියෙනවා. මේ තොරතුරු ඉතාමත්ම කෙටි කාලයකදී අදාළ ඩිවිෂන් වලට වෙනම යවලා ඒ ඩිවිෂන් ගේ වෙනම ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකක් කරා මේ තොරතුරු වලට මේවල ඇත්ත නැත්නම් මේවල අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්
පොලිස්පතිතුමා විසින් උපදෙස් යවනවා. ඒ අනුව මේ වන විට සමාජයේ යම්කිසි මත්ද්‍රව්‍යයක් විකුණනවා නම්, ජාවාරම් කරනවා නම්, බීලා කුඩු ගහන පුච්චලෝ ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ 1818 වලට දැනුවත් කරන්න, දැනුම් දෙන්න. ඒක කොහොමත් ඊට පස්සේ මට එනවා මත්ද්‍රව්‍ය කාර්යාංශයට. මත්ද්‍රව්‍ය කාර්යාංශයට ආවට පස්සේ මම ඉතාමත්ම කෙටි වෙලාවකදී අදාළ ඩිවිෂන් එකට WhatsApp එක හරහා මේ රාත්‍රී 12ටද 1ටද 2ටද මම දන්නේ නැහැ ඒව නේද මම තුන්ද ඒ ලැබීමට සලස්වනවා. ඒ නිසා මොනවා හරි ප්‍රශ්නයක් ඔකටියට තියෙනවා නම් ගැටලුවක් තියෙනවා මේ 1818 එකට දැනුම් කරන්න. වර්තමානයේ වැඩිපුරම මේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙන්නේ මේ සෝෂල් මීඩියා හරහා ඇති කරගන්න පාටි. සෝෂල් මීඩියා හරහා එක පාටි මේවා කරගන්නවා. කොළඹ පැත්තේ මේ දවස් ටිකේම ඔයගොල්ලෝ වැටලීම් කරනවා. සමහරක් වෙලාවට රුපියල් 18,000 20,000 ටිකට් එක. සුදු ඇඳගෙන එන්නේ කියලා දෙන්නේ. එහෙම ගොඩක් තියෙන සුදු ඇඳගෙන එන්න කියලා මේ ටිකට් එක රුපියල් 18,000 20,000යි සම්පූර්ණයෙන්ම ඇතුලේ තියෙන්නේ මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය ගහනවා පිස්සෝ වගේ නටනවා. ඕක තමයි නිකන් අමුතු શબ્දයක් දාගන්න ඈ ලෝකෙ පෙරුණා වගේ නටනවා. ඕක තමයි වෙලා තියෙන්නේ. හරි? මෙතැම්ෆෙටමින් ග්‍රෑම් 5ක් හෝ අබින් කිලෝ 1කට වැඩි නම් ඒක ජාවාරම් කිරීම, ආනායනය අපනායනය, ස්වාමිත්වය තබා ගැනීම කරොත් අනිවාර්යයෙන්ම මොකද්ද? මරණ දණ්ඩනය ලක් වෙනවා. ඒක නිසා අපි මේ බානේ සිරගත වෙලා ඉන්න කට්ටියගේ වන්දනාගාරගත වෙලා ඉන්න කට්ටියගේ බහුතරය අනිවාර්යයෙන්ම මේ ගොඩක් අපි අත්අඩංගුවට ගන්නේ මේ දවස් ටිකේ අත්අඩංගුවට ගන්නේ මේ ග්‍රෑම් 5ට වැඩි ප්‍රමාණයක් තමයි අත්අඩංගුවට ගන්නේ. කිලෝ ගණන් අත්අඩංගුවට ගන්න. ඉතින් වරදවල් සම්බන්ධයෙන් එයාලා හිතන්නේ නැහැ. හිතන්නේ මේ දෛනිකව ලැබෙන පොඩි මුදලක් ඊට අමතරව ඒ ලැබෙන අයිස් හෝ නැත්නම් හෙරොයින් පොඩි පැකට් එක ගැන විතරයි හිතන්නේ. මෙච්චර ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තොත් මම හිරේ කිලිවල නේ මම දණ්ඩනයක් හිමි වෙනවනේ කියන එක ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ඒ හිතනවා නම් මිනිස්සු නේ ඔහොම හිතනවා නම් මිනිස්සු මෙච්චර දේම වැරදි මේ මත්ද්‍රව්‍යත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සමාජ ගැටලු ගත්තාම අපි දන්නවා කොහොමද පෞල් ආරවුල්, දුරස්ත ප්‍රචණ්ඩත්ව, අපරාධ වැඩිවීම, මේ අපරාධ වලට හේතු ඔක්කොම වෙලා තියෙන්නේ මොකද්ද? නේ කුඩු පැකට් එකක් ගන්න නැත්නම් කැඩුවා මාලයක්. එහෙම තමයි කරන්නේ. අම්මද තාත්තද කියලා නෑ. අම්මගේ කරේ තිබ්බත් තාත්තගේ කරේ තිබ්බත් ඇදලා ගත්තා දිව්වා. ඕක තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මාර්ග අනතුරු. දැන් අපි පටන් ගන්න තියෙනවා බීමත්ව මත්ද්‍රව්‍ය පානය කර රථ වාහන ඩ්‍රයිව් කරනවා නම් ඒ සම්බන්ධයෙන් වෙනම ටෙස්ට් කිට් වගේක් අරගෙන තියෙනවා. ඒ වලින් චෙක් කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවද කියලා. මේ මගේ අතින් මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ලොකු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තොත් අපි ප්‍රායෝගිකව ටෙස්ට් කරලා බලනවා. මේ තියෙන්නේ ඒ ටෙස්ට් කිට්. සාමාන්‍යයෙන් ළමුන් මේ වන විට ගිය අවුරුද්දට අපි 7500කට ආසන්න ප්‍රමාණයක් අවුරුදු 21කට අඩු ළමුන් අත්අඩංගුවට ගැනීමක් සිදු වුණා. 7500 ආසන්න සංඛ්‍යාවක්. මේකේ බහුතරයක් ඉන්නේ අවුරුදු 14ත් 21ත් අතර ළමයි. ඒතකොට මේ කට්ටිය ඉස්කෝලේ යනවා වෙන්නත් පුළුවන්, නොවෙනවා වෙන්නත් පුළුවන්. මේ ළමුන් මේ මත්ද්‍රව්‍යත් එක්ක තමයි අත්අඩංගුවට ගැනීම වෙලා තිබුණේ. 7500ක්. එතකොට කොච්චර ප්‍රමාණයක්ද? අවුරුද්දකට 7500ක් ළමුන් අත්අඩංගුවට ගත්තයි කියලා කියන්නේ නේ? ඒතකොට ඔය ළමුන් අතරේ මේකට ඇබ්බැහි කරගන්න. නැත්නම් අනිත් ළමයාත් මේකට ඈද ගන්න කොච්චරනම් try කරනවා ඇතිද? නේ? ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක්, මේක ලොකු පිළිලයක්, මේක ලොකු හිසරදයක්. ඒ නිසා වැඩිහිටියන් වශයෙන් අපි අනිවාර්යයෙන්ම මීට වඩා වැඩි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන මේ සමාජයේ. නැත්නම් මේ දැනුවත් කිරීම වලින් හරි මේ තරුණ පරපුර නැත්නම් ළමා පරපුර මේකෙන් ගලවා ගන්න. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? ඉතින් අපි අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතන ඒකාබද්ධ වෙන්න ඕන මේක නැති කරගන්න. පෞද්ගලික ආයතන වලට ගිහිල්ලා අපි දැනුවත් කිරීම හරි ඒ කට්ටිය ඒක රාශි කරගන්න ඕනේ මේක මොකද කරගන්න. ගම පන්සලත් එක්ක එකතු වෙලා නේ අධ්‍යාත්මිකව හරි මේ කට්ටියව දැනුවත් කරන්න ඕන. මේවා වැරදි කියන එක පෞල් සංස්ථාව අම්මලා රට වෙන්න පුළුවන් තාත්තලා
බලන්නේ වෙන්න පුළුවන් දෙමව්පියෝ දරුවෝ ගැන අවධානයක් නැහැ වෙන්න පුළුවන්. රස්සාව නිසානේ රැකියාවයි ඔක්කොමත් නිසා දරුවෝ අයාල යනවා. මේම අයිස් වගේ මත්ද්‍රව්‍යයකට හුරු වුණාට පස්සේ අයිති ගලවන්න කියන එක බොහොම අමාරුයි. ඒ සින්තටික් ඩ්‍රග් එක. ඉඳා ඒ ශරීරයේ ඒකම තමයි ඉල්ලන්නේ. නිසා අපි ක්ලෝස් සුපර්විෂන් එකක් තියෙනවා අපි දරුවෝ ගැන. චුට්ටක්වත් සමාජයෙන් ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම දරුවොත් එක්ක ඉස්කෝලේට යනකම් යන්න බෑ. නේ? අපිට හැම වෙලාවෙම දරුවගේ පස්සේ ගිහිල්ලා ප්‍රයිවට් පන්ති ගාව ඉන්න බෑ. නේ? ඒ ළමයි එළියට ගියාම මේ ළමයිම සමාජය හදා ගන්න. මේ සමාජයේ එක ළමයෙක් හිටියොත් මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම අපේ දරුවත් ඒක හදා ගන්න. නිසා ලොකු වගකීමක් තියෙනවා දෙමව්පියෝ වශයෙන් අපේ මේවට ඇදලා ගන්න එක. අපිට නඩු දාන්න පුළුවන්. මේ නඩු දැම්මට අර හිටපු ළමයා අපිට අය යථා තත්ත්වෙට හදා ගන්න බෑ. ඒ තත්ත්වෙට ගන්න බෑ. ආඩ දැක්ක නේද අපේ රට නැත්නම් අපේ තරුණ පරපුරක් අපේ සමාජය මේ සොම්බිදා වෙන එකකින් නේ අපි කොහොම හරි ගලව ගන්න ඕනේ. ඇයි මේ හුදෙක් අපේ ඥාතියා වෙන්න පුළුවන්, අපේ දරුවා වෙන්න පුළුවන්, අපි සමකාලීන ඉස්කෝලේ ගිය යාළුවා වෙන්න පුළුවන්. ඒ නිසා අනාගතේ නැත්තම් මතින් තොර රටක් බිහි කිරීමට අපි සියලුම දෙනා ඒකරාශී වෙමුයි කියලා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නැවතත් මම ස්තුතිවන්ත වෙමි.